මේ තියෙන්නේ දිවි කදුරු. විසෙන් විස නසන දිවි කදුරු ශාකයෙන් ඔබට ගොඩාක් ප්‍රයෝජනවත් දේ දැන ගැනීමට මෙම වීඩියෝ කරා පුළුවන්. දිවි කදුරු කියන්නේ ඊටාම වටිනා ශාකයකි. තරමක් විස සහිත වුණත් ඔබට හිතා ගන්න බැරි රෝග දිවි කදුරු ශාකයෙන් සුව කර ගැනීමට පුළුවන්. ඉතින් ඔබට ඵලදායී ලෙස දිවි කදුරු ශාකය ගැන මම පැහැදිලි කරන්නම්. දීර්ඝව channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල දකින්න ලැබෙන දිවි කදුරු ශාකය බාහිර රෝග සඳහා එම ශාකයේ මුල්, පොතු, කොළ, කිරි, ගෙඩි භාවිතා කරනවා. මෙම ශාකයේ පත්‍ර අඟල් 3ක්, දිග අඟල් 8ක් 10ක් වන අතර කදුරු ශාකයේ උස අඩි 10ක් 15ක් අතර පවතී. විශේෂයෙන්ම සර්ප විසට, පත්තෑ විසට, ගණ්ඩු විසට, ගෝනසු විසට, දිවි මකුණු විසට ඉතාමත් හොඳ බෙහෙතක් තමයි මේ දිවි කදුරු කියන්නේ. ඒ වගේම සුනකෙන් සපා කෑවාම විස නසන්නත් හොඳ කදිම බෙහෙතක් තමයි මේ දිවි කදුරු කියන්නේ. දද රෝග වලට, කුෂ්ඨ රෝග වලට කදුරු ශාකයේ මුල්, පොතු, කොළ හොඳින් කොටා වණ්ඩුවේ දමා තම්බා තැවීමෙන් එම රෝග සුව කර ගැනීමට ඔයාලටත් පුළුවන්. ඒ වගේම කටුවක් ඇනුණු විට කදුරු කිරි දැමීමෙන් එම කටුව ඉන් ඉවත් කිරීමට මහත් උපකාරී වෙනවා දිවි කදුරු කිරි. මලකඩ සහිත ඇන තහඩු වලට කැපීමෙන් ඇතිවන තුවාල ශනිකව සුව කිරීමේ හැකියාවක්ද මේ කදුරු කිරි මගෙන් කරගන්න පුළුවන්. ඒ වගේම බීදුරු වලට කැපුණොත්, ඒ වගේ විස සහිත දේවල් වලට කැපුණොත් මේ කදුරු කිරි වලින් එම තුවාලය සුවපත් කිරීමට හැකියාවක් තියෙනවා. විසෙන් විස නසන දිවි කදුරු ශාකයක් ඔබේ ගෙවත්තේ සිටුවා ගැනීමට අමතක කරන්න නම් එපා. ඔන්න ඉතින් ඊගාවට මම කරන්න හදන්නේ ඔයාලට දැක බලා ගන්නත් එක්කලම මලකඩ සහිත තහඩුවල කැපිච්ච තුවාලයක් හොඳ කර ගැනීමේ ප්‍රතිඵලයක් තමයි මේ ඊගාවට කරන්න හදන්නේ. මේ තියෙන දිවි කදුරු මල් හරිම සුවඳයි. ඉතින් දිවි කදුරු මල් වලිනුත් ප්‍රයෝජනක් අපිට ගන්න පුළුවන්. ඒකත් දැන් ඊගාවට දැක බලා ගන්න පුළුවන් ඔයාලට. ඉතින් මේ සෑදීම් සඳහා ඔයාලා භාවිතා කරන්න ඕනේ කදුරු ගහේ දළු තමයි ඔයාලා මේ සඳහා භාවිතා කරන්න ඕනේ. ඒ වගේම කදුරු ගහේ උඩම තියෙන පත්‍ර තමයි මේ සඳහා භාවිතා කරන්න ඕනේ. කදුරු දළු හොඳින් සිහින්ව අඹරා ගැනීම තමයි මුලින්ම ඔයාලා කරන්න ඕනේ. ඉතින් බෙහෙත බඳින්න කලින් කදුරු කිරි දාලා හොඳට මේ තුවාලය හොඳට පිරිසු කර ගැනීම තමයි කරන්න ඕනේ මුලින්ම. ඉන්පසු මේ ස්ථානය පිරිසුදු රෙදි කැබැල්ලකින් පිසි දමන්න. ඒ වගේම පිරිසිදු රෙදි කැබලි දෙකක් කන්නත් අමතක කරන්න එපා. ඊට පස්සේ සීන්ව අඹරාගත් කදුරු දළු පොඩි ප්‍රමාණයක් තියලා පිරිසිදු රෙදි කැබල්ලෙන් බඳින්න. ඉතින් දින 3ක් මේ වගේ බැඳාම හොඳට ප්‍රමාණවත් දින 3න් 4න් සුව කරගෙන මේ හැකියාවත් මේ කදුරු දළු වල තියෙනවා.
ඉතින් කඳුළු කියන්නේ බොහෝ වටිනා ශාකයක්. ඒ වගේම දද රෝග, කුෂ්ඨ රෝග වැනි රෝග සුව කරන්න හැකියාවක් තියෙනවා. බොහෝ කට්ටිය මේ දන්නේ නැහැ. මොකද වැඩි ගණන් ගන්න නැහැ කඳුළු කිව්වහම. ඉතින් පාවිච්චි කරලා බලන්න හොඳ දෙයක් මේක. ඔන්න දවස් 3ක් ඇතුළත මේ තුවාලෙන් සුව කරන්න හැකියාවක් තියෙනවා. ඉතින් බොහෝ දෙනාගේ තියෙන ප්‍රශ්නයක් තමයි යටිපතුල් වල රෝගයක් තියෙනවා. දියමිටිය කනවා කියලා. එම රෝගෙට මේ මල් ජලයට මිශ්‍ර කරලා යටිපතුල් සේදීමෙන් දින 7ක් වගේ සේදීමෙන් එම රෝගේ සුවපත් කරන්න පුළුවන්. ඉතින් අත්දැකීම් අනුවයි කියන්නේ මේක හරි ඊටාම සරල ක්‍රමයක් කරලා බලන්න. මේක හරියටම හරි. ඒ වගේම දීර්ඝව channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් අපි නැවත හම්බෙමු. හැමෝටම බුත්සන්නයි ජය වේවා.